Hi guys, welcome back to my YouTube channel. ඉතින් ළමයි මුලින්ම කරේ ඔයාලා බලනවා ඇති මම මොකද මේ බස් එක ඇතුළේ පාඩම් කරන්න කියලා. ඇත්තටම බස් එක ඇතුළේ පාඩම් කරන්න වෙන තරමටම එක්සෑම්ස් අමාරුයි. කලින් තිබ්බ ටිකත් අමාරුයි. ඒ හින්දා මට කියන්නේ ඇත්තටම අපිට වෙලාවක් තිබ්බෙත් නැහැ. එක ළඟ assignments exams ඔක්කොම ආවා. ඉතින් මේ බස් එක ඇතුළේ පාඩම් කරන්න නම් ළමයි ඔයාලා ගණන් ගන්න එපා. ඇත්තටම මගේ කටහඬ ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. මුකුත් නිසා නෙවෙයි මම හොඳටම ලෙඩ වෙලා ඉන්නේ. ඔයාලට vlog එකක් ගේන්න බැරි වෙච්ච හින්දා මං මොන දේ කරන්නත් කලින් ලෙඩ වුණත් කමක් නැහැ කියලා voice කරන්න කියලා තමයි හිතුවේ. හොඳට වහිනවා. එක්සෑම්ස් ඉවර වෙච්ච හැටිය අපි කට්ටිය ගියේ shopping. අනේ මන්ද මොකද කියලා අපේ කට්ටිය කොයි වෙලේ බැලුවත් එක්ක ජූස් බාර් එකේ එක්ක මංචරි එකේ. මංචරි එකට යන්නේ නම් පොප්කෝන් ගන්න. නැත්තම් මොන හරි නිකන් අර මේ අපිට නිකන් ඉන්න බැරි කමට නිකන් ඇවිදින්නත් තමයි මංචරි එකට යන්නේ. කෑම කන්න හරි මොකක් හරි බඩගින්නක් ආපු හැට යන්නේ ජූස් බාර් එකට. කට්ටියටම පොප්කෝන් දීලා මං ආවා මගේ ආසම ඩෝනට් එක කන්න. හැබැයි එනකොට ඒකේ බාගෙට වැඩිය කාලා තිබ්බේ. මේ වීඩියෝ එක එයා බලනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ ඇත්තටම මම හරි ආසයි මංජරිකේ ඩෝනට් එක කන්න. මොකද ඒකේ මාරම රහයි අර රහයි ඒක මේ හරි සොෆ්ට්. ඒ හින්දා ඒක කන්න මම හරි ආසයි. ඔයාලට හැමදාම මගේ යාළුවෙක් ඉන්නවනේ රංගපාන. ඉතින් ඒ රංගපාන යාළුවගේ වීඩියෝ එකක් දාන්න නැත්නම් හරි අඩුපාඩුවක් වගේ හිතෙනවා. ඉතින් මම ඔන්න එයාගේ වීඩියෝ එකක් මේකටත් අප්ලෝඩ් කරා. බලන්නකො මෙයා මොනවද කියන්නේ කියලා. ඔයාගේ වෙන තරම් හරි නෑ. එපා අන්තුමයි. සැපට වාඩි වෙලා දැන් කියනවා. මම හොරු පතා නැත ගම්මානික පුදුණු කෙනෙක්. දෙවිල කන්නවත් මට සල්ලි තිබුණ නැහැ. ඉතින් මම උදෑසන 5ට නැගිටලා කෑම උයලා ඊට පස්සේ පත්තර විකුණා. පත්තර විකුණන මට දවසට රුපියල් 500ක් හම්බ වෙනවා. ඉතින් ඒ 500ෙන් තමයි මම උදෑසන ආහාරයට අම්මා තාත්තට කරදර කරන්න ගියේ නැහැ කුඩා කාලේ ඉඳලම. ඉතින් මම පත්තර විකුණලා රුපියල් 500ෙන් කෑම එකක් ගත්ත රුපියල් 250ක. ඉතුරු 500 මම බස් එකේ එන්න තියාගත්ත. සමහර දවසට දවල් කෑම කන්න සල්ලි නැති නිසා මම බස් එකේ යන්න නැතුව පයින් ගෙදර එනවා. ඉතින් අද දවස ගැන හිතද්දි මම ගොඩක් සතුටු වෙනවා. මොකද මම ICBT ගාලු බ්‍රාන්ච් එකට, ඒ කියන්නේ ශාඛාවට එන්න තරම් මට දියුණුවක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මගේ කණේ කරේ පවා රත්තරන් තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම මම මගේ අතින්ම හදාගත්තු දේවල්. ඇත්තටම ළමයි අපිට ලෙක්චර්ස් ඉවර වෙච්ච හැටිය අපිට ලෙක්චර්ස් ඉවර වෙච්චත් නෙමෙයි, ඉවර වෙලත් නෙමෙයි. මේ ලෙක්චර්ස් නැති විනාඩි 5ද 10ද තියෙන අපි කරන්නේ ওই වගේ පිස්සු වැඩ තමයි. ඊට පස්සේ මම මල්ලි කෙනෙක් එක තමයි දා ට්‍රේන් එකේ ආවේ. මොකද මේ මං හරි මාසෙ ට්‍රේන් එකේ යන්න. ට්‍රේන් එක ලේට්. කොමාරි මං එනකොට 6:45 විතර වුණා ගෙදරට එනකොට. දැන් වෙලාව 7:45යි. මට පැයක් ගියා ඔක්කොම රෙඩි වෙන්න. අපිට එක්සෑම් අද මොක් එක්සෑම් එකක් තිබ්බා. හැබැයි මේ රිසල්ට් නම් දුන්නේ නැහැ. අපිට ළමයි ලොකු ස්ටඩි පීරියඩ් එකක් පොඩි කාලෙකින් තමයි මේ ඉවර වුණේ. ඉතින් ගොඩාක් සෙෂන්ස් තිබ්බා. කියන්නේ පාඩම් කරන්න ටියුට්ස් තිබ්බා. ඇත්තටම අපි ඉවෙන්ට් තිබ්බා. ඉතින් ඒ දේවල් එක්ක පාඩම් කරන්න ටයිම් එකකුත් නැහැනේ. ඉතින් ඒ ඔක්කොම එක්ක හැමදාම දැන්
හවස් රෑ 10-11 වුණත් ගෙදර එනකොට අපි එළි වෙන්න 1-2 වෙනකන් හරි අඩුම පැය 3-4ක්වත් පාඩම් කරන්න ඕනේ. මොකද නැත්තම් එදිනෙදා කරන දේ කරේ නැත්තම් අනිවාර්යෙන් අපිට ඒක අමතක වෙනවා. අනිත් එක ඒ ලෙසන් එක අපිට අපෝ දවසක කවර් කරන්න ටයිම් එකක් නැති වෙනවා. ඒ හින්දා මොන වැඩේ තිබ්බත් කොච්චර රෑ වුණත් කොච්චර මහන්සි වුණත් මං ඔක්කොම කලින් ඒ වැඩ ටික කරලා ඉන්දිය. බස් එක එනකන් මම ඉන්නේ මේ අගිලා යන්නේ අද පික්චර්ස් නේ එහෙනම් ළමයි මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. bye bye.